හරි. අපි දැන් කතා කරමු යකඩවල රසායනය ගැන Fe. අපි දානවා Fe ට අණුකම්ලයක්. දාපු ගමන් මෙයා ඔක්සිකරණය වෙනවා Fe2+ ට. හරි. hexa aqua Fe2 ion. මේකේ වර්ණය වෙන්නේ කොළ පාට. මේ Fe2+ ට අපි වාතනය කළොත් නැත්නම් O2H2O දැම්මොත් ඔක්සිකරණය කරන්න පුළුවන් ලේසියෙන්ම hexa aqua ion 3 ion දක්වා. Fe3+. Fe2+ කොළ පාටයි ඔක්සිකරණය කළොත් Fe3+ කහ දුමුරු පාටයි කියලා අපි කියනවා. දැන් මේකට මේ O2H2O දැම්මත් ඇති කියන එකේ තේරුම වෙන මොකෙක්වත් දාන්න බෑ කියන එක නෙමෙයි. අපි ආම්ලික පර්මැංගනේට් දැම්මොත් එහෙම ආම්ලික ඩයික්‍රෝමේට් දැම්මොත් ඒත් ඔක්සිකරණය වෙනවා. හැබැයි මෙයා දැම්මත් ඔක්සිකරණය වෙනවා. Fe2+ ජලීය ද්‍රාවණේ කොළ පාටයි Fe3+ ජලීය ද්‍රාවණේ කහ දුමුරු පාටයි. මේ Fe2+ ට අපි ප්‍රබල භෂ්මයකින් ටිකක් හෝ තණුක ඇමෝනියා දැම්මොත් හයිඩ්‍රොක්සිල් දෙකක් සම්බන්ධ වෙලා අවක්ෂේප වෙනවා FeOH twice. FeOH twice අපි කියනවා සාමාන්‍යයෙන් කැතකොළයි කියලා. කැතකොළ කැතයි. නැත්තම් කිලිටිකොළ. Fe2+ ගේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය කිලිටිකොළ කැතකොළ. ෆෙරික්ට දැම්මොත් අපි ප්‍රබල භෂ්මයකින් ටිකක් හෝ තණුක ඇමෝනියා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. උගේ වර්ණය වෙන්නේ රතු දුමුරු. එහෙම නැත්තම් දුමුරු. Fe2+ කොළ පාටයි ෆෙරික් කහ දුමුරු පාටයි. Fe2+ ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කොළ පාටයි ෆෙරික් ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කහ දුමුරු පාටයි. එහෙම නැත්තම් දුමුරු පාටයි. අපි මේකට කියනවා කැත කොළයි කියලා. හරි. මේ FeOH twice වත් ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් වත් දෙකෙන් එකක්වත් උභයගුණී හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. ඊට අමතරව මේගොල්ලෝ ඇමීන් සංකීර්ණ හදන ප්‍රභේදත් නෙමෙයි. ඒ නිසා වැඩිපුර භෂ්මය දැම්මත් වැඩිපුර ඇමෝනියා දැම්මත් මේ දෙකෙන් එකක්වත් දිය වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ දක්වා සාරාංශය කිව්වොත් Fe2+ කොළ පාටයි Fe3+ කහ දුමුරු පාටයි ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කැත කොළ පාටයි නැත්නම් කිලිටි කොළ පාටයි ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් රතු දුමුරු පාටයි නැත්නම් දුමුරු පාටයි. ඔය ප්‍රශ්නවල ඔය වර්ණ දෙකම කියනවා. ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් වේවා ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් වේවා උභයගුණී නෑ. වැඩිපුර ඇමෝනියාගේ දිය වෙන්නේ නෑ. ඒ නිසා දෙකෙන් මොකා දැම්මත් දිය නොවේ. මෙන්න මේ ෆෙරික් Fe3+ ට අපි දැම්මොත් එහෙම SCN- දැම්මොත් මෙයා හදා ගන්නවා මෙයා එක්ක සංකීර්ණ වර්ග කීපයක්. මම ඒ කීපෙම ලියලා තියෙනවා. SCN එක්කෙනෙක් එක පුළුවන්, දෙන්නෙක් පුළුවන්, තුන් දෙනෙක් පුළුවන්, හතර දෙනෙකුත් පුළුවන්. හැබැයි මේ මොක වුණත් මුගේ වර්ණයට අපි කියනවා තද රතු පාටයි කියලා. එහෙම නැත්නම් මේක ලේ රතු පාටයි කියලා කියනවා. එහෙනම් ෆෙරික්ට දැම්මොත් අපි SCN- මෙයා හදනවා ලේ රතු පාට සංකීර්ණ. හරි. ඔන්න ඒ වැඩේ හරි. තව අමතර පොඩි කාරණාවක් කියන්නම්. මේ ෆෙරික්ට අපි කහ දුමුරු පාට ෆෙරික් ද්‍රාවණයට අපි දැම්මොත් එහෙම සාන්ද්‍ර Cl මෙයා අර මැංගනස් ක්‍රෝමියම් කළා වගේ හදා ගන්නවා ක්ලෝරින් සංකීර්ණ. FeCl4- උගේ වර්ණය වෙන්නේ කහ දුමුරු. හැබැයි මේක ගොඩක් ප්‍රශ්නවල තියෙන නම් කහ පාට කියලා. කහ දුමුරු හෝ කහ. Fe2+ ත් මේ වැඩේ කරන්න පුළුවන්. සාන්ද්‍ර Cl දැම්මොත් FeCl4 හදා ගන්න පුළුවන් කහ පාටයි. හැබැයි ඒක එච්චර ස්ථායී කෙනෙක් නෙමෙයි. එහෙම හැදුනත් ටිකක් වෙලා යද්දී ආය පාරක් මෙයා බවට පත් වෙනවා. ඉතින් නිසා මේක වැඩි ප්‍රශ්නවල අහන්නේ නැහැ. අහනවා මෙන්න මේක. හරිද? ආයේ මේකේ සාරාංශය මතක් කළොත් Fe2+ කොළ පාටයි Fe3+ කහ දුමුරු පාටයි Fe2+ ට භෂ්මයක් දැම්මොත් හෝ තණුක ඇමෝනියා දැම්මොත් ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් එනවා කැත කොළ පාටයි කිලිටි කොළ පාටයි Fe3+ ට භෂ්මයක් හෝ තණුක ඇමෝනියා දැම්මොත් ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් එනවා වර්ණය රතු දුමුරු එහෙම නැත්නම් දුමුරු. මේ දෙකෙන් එකෙක්වත් උභයගුණිත් නැහැ. ඇමීන් සංකීර්ණ හදන්නෙත් නැහැ. ඒ නිසා තණුක ඇමෝනියා දැම්මත් තණුක භෂ්මයක් දැම්මත් වැඩිපුර දිය වෙන්නේ නැහැ. ෆෙරික්ට අපි දානවා SCN-. SCN- එක හදනවා සංකීර්ණ වර්ග කීපයක්. මේ හැම එකම
තද රතු පාටයි එහෙම නැත්නම් ලේ රතු පාටයි. ෆෙරික්ට අපි දැම්මොත් එහෙම සාන්ද්‍ර Cl මෙයා හදනවා සාන්ද්‍ර Cl එක්ක ක්ලෝරින් සංකීර්ණ FeCl4- වර්ණය කහ පාට එහෙම නැත්නම් කහ දුමුරු පාට. ගොඩක් වෙලාට හම්බෙන්නේ කහ පාට කියලා. Fe2+ ත් ක්ලෝරින් සංකීර්ණ හදන්න පුළුවන්. වර්ණය කහ. හැබැයි ඒක එච්චර ස්ථායි කෙනෙක් නෙමෙයි. එහෙම හැදුනත් එයා ආය පාරක්පත් වෙනවා මෙයා බවට. ඔන්න යකඩ වල සාරාංශය හරි. දැන් මේකෙම තව කෑල්ලක් තියෙනවා. Fe2+ Fe3+ වෙන් කර හඳුනා ගැනීම කියලා කෑල්ලක්. චුට්ටක් බලමු අපි අන්න ඒක. වෙන් කර හඳුනා ගැනීම. මෙන්න තියෙනවා ඒක. මේකෙදි අපි භාවිතා කරනවා සංයෝග වර්ග දෙකක්. එකක් පොටෑසියම් ෆෙරෝසයනයිඩ් අනිත් එක්කෙනා පොටෑසියම් ෆෙරිසයනයිඩ්. ෆෙරෝ වල ඉන්නේ ෆෙරෝ 2+. ෆෙරි වල ඉන්නේ 3+. Fe2+ නම් ෆෙරෝ Fe3+ නම් ෆෙරි. හරිනේ? අපි දානවා පොටෑසියම් ෆෙරෝසයනයිඩ්ට Fe2+ එකක්. මේ Fe2+ සම්බන්ධ වෙන්නේ සංකීර්ණෙන් එළියට. පොටෑසියම් දෙන්නෙක් ඉවත් වුණා Fe2+ ප්ලග් වුණා. මෙන්න මේ සංයෝගය එනවා. ඇතුළේ ඉන්නේ මේ තිබිච්ච 2+, එළියට ආවේ මේ දාපු 2+. ඇතුළේ 2+, එළියේ 2+. ඇතුළේ දෙක එළියේ දෙක නම් ඉන්නේ වර්ණය වෙන්නේ සුදු. අපි මේ සංයෝගයම මෙන්න මෙහෙමත් ලියනවා. Fe2 FeCN6. ඇතුළේ දෙක එළියේ දෙක. ඇතුළේ සහ එළියේ දෙකේම ඉන්නේ දෙක නම් සුදු පාටයි. ඊට පස්සේ අපි දානවා පොටෑසියම් ෆෙරෝසයනයිඩ්ට ෆෙරික් Fe3+. දැන් Fe3+ එන්න ඕනේ සංකීර්ණයෙන් එළියට. එක්කෙනෙක් ඉවත් වුණා KFE FeCN6 ආවා. ඇතුළේ ඉන්නේ 2+, එළියට එන්නේ 3+. අපිට එයාවම මෙහෙම ලියන්නත් පුළුවන්. Fe4 FeCN6 thrice කියලා. ඇතුළේ 2 එළියේ 3. ඇතුළේ 2 එළියේ 3. අන්න උගේ වර්ණයට අපි කියනවා ප්‍රෂියන් නිල් කියලා. මේක මතක තියාගන්න මේක ටිකක් ලානිල් වර්ණයක්. ප්‍රෂියන් නිල් කියලා කියන්නේ ටිකක් ලානිල් පාටක්. හරි. ප්‍රෂියන් නිල්. එහෙනම් පොටෑසියම් ෆෙරෝසයනයිඩ්ට Fe2+ දැම්මොත් වර්ණය සුදු පාටයි. ඇතුළේ දෙක එළියේ දෙක. පොටෑසියම් ෆෙරෝසයනයිඩ්ට දැම්මොත් Fe3+ වර්ණය ප්‍රෂියන් නිල් ලානිල් පාටක් ටිකක් ලස්සන නිල් පාටක්. ඇතුළේ දෙක එළියේ 3. අනිත් සංයෝගය මෙයා. පොටෑසියම් ෆෙරිසයනයිඩ්. ඇතුළේ ඉන්නේ Fe3+. අපි දානවා Fe2+. එයා එන්න ඕනේ එළියට. KFE FeCN6. ඇතුළේ 3 එළියේ 2. අපිට යාව මෙහෙම ලියන්නත් පුළුවන්. Fe3 FeCN6 twice කියලා. ඇතුළේ 3 එළියේ 2. ඇතුළේ 2 එළියේ 3 නම් ප්‍රෂියන් නිල්. ඇතුළේ 3 එළියේ 2 නම් අපි කියනවා ටර්න්බුල් නිල් කියලා. මෙන්න මේක ටිකක් තද නිල් පාටක්. ටිකක් තද නිල් පාටක්. අවසාන එක්කෙනා පොටෑසියම් ෆෙරිසයනයිඩ්ට දානවා අපි Fe3+. එයා එන්නේ එළියට. මෙන්න මේ සංයෝගය එනවා. ඇතුළේ 3 එළියේ 3. අන්න උගේ වර්ණය දුමුරු පාට. හරි. එහෙනම් ඇතුළේ 2 එළියේ 2 නම් සුදු. ඇතුළේ 3 එළියේ 3 නම් දුමුරු. ඔක්සිකරණාංක අසමානයි නම් නිල්. ඇතුළේ 2 එළියේ 3 නම් ප්‍රෂියන් නිල් ලස්සන ලානිල් පාටක්. ඇතුළේ 3 එළියේ 2 නම් ටර්න්බුල් නිල් ටිකක් තද නිල් පාටක්. ඔන්න ඔහොමයි මේ කට්ටිය වෙන් කර ගැනීම කරන්නේ. ඉතින් මේ ටික මතක තියෙන්න ඕනේ. ඇතුළේ 2 නම් ෆෙරෝ, ඇතුළේ 3 නම් ෆෙරි. ඇතුළේ 2 එළියේ 2 නම් සුදු පාටයි. ඇතුළේ 2 එළියේ 3 නම් ප්‍රෂියන් නිල් පාටයි. ඇතුළේ 3 එළියේ 2 නම් ටර්න්බුල් නිල් පාටයි. දෙන්නම 3+ නම් දුමුරු පාටයි.
මේවා අවක්ෂේප. හරි. ඔන්න හඳුනා ගැනීමේ වැඩෙත් හරි.